හොඳයි ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම ඉතාමත් ආදරයෙන් මම පිළිගන්නවා. අද දවසේ මම පුංචි දෙයක් ගැන ඔයගලන් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඒක තමයි මේ ඊශ්‍රායල් දේශය නැත්තම් යුදෙව්වරුන් එක්ක අපේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. අපි ඇත්තටම දරුවනේ අපි ආත්මික ඊශ්‍රායල් වරුද නැත්තම් භෞතික ඊශ්‍රායල් වරුද? ඇත්තටම ඊශ්‍රායල් වරුන්ටයි අපිටයි තියෙන සම්බන්ධය මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? මේ පිළිබඳව අදහස් දරන දෙපාර්ශවයක් ඉන්නවා මේ ක්‍රිස්තියානි අප තුළ. එක පාර්ශවයක් තමයි ඒගොල්ලෝ මෙහෙම කියනවා. කොහොමද? අපි ආත්මික ඊශ්‍රායල් වරු අපි ආබ්‍රහම්ගේ පරම්පරාව, ඒ නිසා අපිත් යුදෙව්වන් වගේ වැඩ කරන්න ඕනේ කියලා. ඒ නිසා සබත් දවස අපේ යුදෙව්වන් වගේ සබත් දවස ඒ විදිහට අපි ගත කරන්න ඕනේ. සබත් දවසේ යාක්ෂා අපි ඒ විදිහට කරන්න ඕනේ. ඒ වගේම අපි යාක්ෂා සලුව නැත්නම් ප්‍රයා ෂෝල් එක අපි ඒ විදිහට පළදින්න ඕනේ. ඒ වගේම මේ මිනෝරා නැත්නම් පහන් රුක් අපි ඒ විදිහට තියාගන්න ඕනේ. අපි ඒ සෝෆා එක අපි පිබින්න ඕනේ. ඊශ්‍රායල් වරුන්ගේ මංගල්‍ය දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දීලා තියෙන ආකාරයට ඒවා අපි පිළිපදින්න ඕනේ, කරන්න ඕනේ කියලා ක්‍රිස්තියානි අප තුළ යම් මතයක් දරන එක පිරිසක් ඉන්නවා මේ කාරණාව ගැන. ඒ වගේම තවත් මතයක් දරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මොනවාද? අපිට අවශ්‍ය නැහැ පරණ ගිවිසුමට ටටාබායි කියලා ඉවරයි දැන්. පරණ ගිවිසුම දැන් ඉවරයි. අපි අලුත් ගිවිසුමේ ඉන්නේ. අපි අලුත් ගිවිසුමේ අය ඕවා අපිට කරන්න අවශ්‍ය නැහැ කියලා. එතකොට මේ දෙපාර්ශවයේ අතරමගේ දරුවනේ අපි ඉන්නේ මොන මාර්ශවයේද? මොන මතයේද අපි ඉන්නේ? අපේ ස්ථාවරය මොකද්ද මේ කාරණාව තුල? එතකොට අපේ මතය නැත්නම් අපේ ස්ථාවරයේ විය යුත්තේ බයිබලයට අනුවයි. එතකොට බයිබලයේ අලුත් ගිවිසුමේ ක්‍රිස්තියානිකාරයෙකු අපට තියෙන මතය ස්ථාවරය තමයි රෝම 11:17 කියන මොකද්ද? නමුත් සමහර අතු කඩා දමන ලද්දේ වී නම් වල් ඔලීව ගසක්කු නුඹ ඒවා අතරේ පාසනු ලැබ ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්. මෙතන මගේ දරුවනේ පැහැදිලිව සඳහන් කරනවා මේ කාරණාව සම්බන්ධයෙන් අපේ තියෙන ස්ථාවරත්වය මොකක්ද කියලා. මොකක්ද අපේ ස්ථාවරත්වය? මොකක්ද අපේ ස්වභාවය? අපි ඇවිල්ලා වල් ඔලීව ගස්. අපි ඇවිල්ලා ආත්මික ඊශ්‍රායල් වරු, භෞතික ඊශ්‍රායල් වරු නෙමෙයි. එතකොට භෞතික ඊශ්‍රායල් වරු කරන දේවල් අපිට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට යම් දෙයක් අන කරලා තිබෙනවද ඊශ්‍රායල් වරුන්ට? ඒවා පරණ ගිවිසුමේ ඒවා අපිට කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපි ඇවිල්ලා ආත්මික ඊශ්‍රායල් වරු, භෞතික ඊශ්‍රායල් වරු නෙමෙයි. එතකොට අපි සැබෑ යුදෙව්වන් නෙමෙයි. එතකොට අපි අර ඉහත සඳහන් කරපු දේවල් ඒවා එතකොට අපිට කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ කාරණාව තමයි මට චුට්ටක් මතක් වුණේ ඕගලන් බෙදාගන්න. අපි මේ ආත්මික ඊශ්‍රායල් වරුද නැත්නම් අපි භෞතික ඊශ්‍රායල් වරුද කියන මේ මතය තුල සමහර අය අපි පොඩ්ඩක් පැටලෙනවා. අපි මොන වගේ ස්ථාවරයක්ද මතයක්ද දරන්නේ කියන එක ගැන. ඉතින් රෝම පොතේ මේ 11 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය මෙතන පැහැදිලිව අපිට කියලා දෙනවා අපේ ස්ථාවරය තමයි අපි ඇවිල්ලා ආත්මික ඊශ්‍රායල් වරු, අපි ආත්මික යුදෙව්වෝ. අපි භෞතික ඊශ්‍රායල් වරු නෙමෙයි. අපි මොනවාද? ආත්මික ඊශ්‍රායල් වරු. එහෙනම් මේ පුංචි වීඩියෝ තමයි මට මේ දේ තමයි ඔයගොල්ලන් එක්ක අද බෙදා ගන්න අවශ්‍ය වුණේ. එහෙනම් හොඳයි, නැවත හමු වෙමු. අපේ ජේසුස්පේටයි ගිහින් එන්න.